හැමදාමත් වගේ මං යම්කිසි වීඩියෝ එකක් ගේනවා නම් ඒකෙන් බොහෝ වෙලාවට ගෙන එන්නේ ඔබට ප්‍රසිද්ධියේ කතා කරන්න බැරි කෙනෙක්ගෙන් අහලා දැනගන්න යම්කිසි චකිතයකින් යුක්ත මාතෘකාවක් ගැන. ඉතින් මේකෙදි මම බහුලව මේ දිනවලදී ප්‍රතිකාර කරන ක්ෂණික මෝචනය සම්බන්ධයෙන් පුංචි අදහසක් එකතු කරන්න හිතුවා. මොකද සමහර රෝගීන් දන්නේ නැහැ ප්‍රතිකාර වලට පැමිණෙනකොට ඔවුන්ගේ රෝගය මොකද්ද, රෝගයේ තීව්‍රතාවය කොහොමද කියලාවත්. ඉතින් මේකෙදි ඒ හඳුනා ගන්නා විදිහ ගැන පුංචි අවබෝධයක් ලබා ගන්න හිතුවා. ඉතින් ඔබට පුළුවන් මෙය ඔබටම බලා ගන්න. ස්වංවින්දනයකදී හෝ සංසර්ගයකදී ඔය කුමන ආකාරයකින් වුණත් පිටකිරීමක් සිද්ධ කරනකොට ඔබට පිටවෙන්න ගතවන කාලය විනාඩි 2කට වඩා අඩු නම්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගත කරන කාලය වෙන විනාඩි 2.7 අතර කාලය යන අවම මට්ටමටත් වඩා අඩු නම් ඔබට ක්ෂණික මෝචනය කියන රෝගී තත්ත්වය තියෙනවා. මේ රෝගේ විවිධ තීව්‍රතාවලින් අපේ රෝගීන් හමු වෙනවා. හිතනකොටම පිටවෙන රෝගීන් හමු වෙනවා. ඒ කියන්නේ මේ රෝගීන් ඉතා අපහසුතාවයෙන් තමයි සමාජයේ ජීවත් වෙන්නේ. ඇත්තෙන්ම ඒ ඔවුන්ගේ දුර්වලතාවයක් නෙවෙයි, ඔවුන්ගේ තියෙන මේ රෝගය නිසා ඇතිවන තත්ත්වයක්. සමහර සමාජීය මට්ටම්වලදී ඔවුන් ඉතා නරක පුද්ගලයන් ලෙස හැඳින්වුවත් ඇත්තටම ඔවුන්ට තියෙන්නේ ඉතාම අපහසු රෝගී තත්ත්වයක්. ඒ ඔහුගේ කායික හා මානසිකව රෝගය පාලනය කර ගැනීමට නොහැකියාව නිසා සිදුවන දෙයක්. ඒ වගේම මෙහි ඉහළම මට්ටම වන්නේ රෝගයේ තීව්‍රතාවයේ ඉහළම මට්ටම මම පෙර කියූ පරිදි වගේම රෝගයේ අඩුම මට්ටම වන්නේ විනාඩි 2කට වඩා වැඩි මට්ටමුත් විටක තියෙන අතර විනාඩි 2කට වඩා අඩු මට්ටම් විටක තියෙනවා. එතකොට මේ රෝගීන්ට විටින් විට මේ ආකාර දෙකම පවතිනවා. අන්න ඒ මට්ටමේ සිට හිතනකොටම පිටවන මට්ටම අතරතුර කාලයේ විවිධාකාර වූ කාල සීමාවල රෝගීන් හම්බ වෙනවා. මෙය විවිධාකාර තීව්‍රතාවලින් අපිට හමු වෙන අතර ඒ වගේම විනාඩි 2කට වඩා වැඩි මට්ටම ස්ථාවර කරමින් ඊට වඩා වැඩි කාලයන් හොඳ කාලයන් වාර්තා කරමින් සුව කර ගැනීමේ හැකියාවත් මේ රෝගයට තියෙනවා. එහිදී අපි බලන්න ඕනේ සාධක විශාල ප්‍රමාණයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මම බලන සාධක තමයි ප්‍රතිකාර කරනකොට ඔබගේ සීනි කොලෙස්ටරෝල් මට්ටම, ඒ වගේම ඔබ මත්ද්‍රව්‍ය භාවිතා කරලා තියෙන ආකාරය, මේ විශේෂ කාරණා සියල්ලම වගේම ඔබගේ මානසික මට්ටම පිළිබඳවත් මෙහිදී සැලකිල්ලට භාජනය වෙනවා. මේ සියල්ලගෙම එකතුවෙන් ගොනු කරන ප්‍රතිකාර පද්ධතියකින් තමයි සුව කරන්නේ. නැතුව කිසිම නිෂ්පාදනයක් කළ කිරීමක් එහෙම නෙවෙයි. නිසි වෛද්‍ය උපදෙස් යටතේ ලබා දෙන ප්‍රතිකාර වලින් තමයි මේ තත්ත්ව සුව කර හැකි වන්නේ. කිසිම විටක මේ සඳහා ක්ෂණික උත්තේජක භාවිතා කරන්න යන්න එපා. ක්ෂණික උත්තේජක වල ප්‍රතිඵලය ඉතා කෙටි කාලයයි වගේම ඒ දේවල් වලට ඔබගේ ඇඟ දක්වන සංවේදීතාවය රඳා පවතින්නේ ඉතා කෙටි කාලයක් පමණයි. ඒ කෙටි කාලය තුළදී ඔබට යම්කිසි සාර්ථකත්වයක් සමහර පිරිසකට පමණක් ලබාගත හැකි වුවත් ඒ දේවල් වලට ඔබගේ ශරීරය ප්‍රතිචාර දක්වන්නේ නැති දිනක් එනවා. අන්න ඒ නැති දිනය වෙනකොට ඔබගේ ස්වභාවික මට්ටම ඔබ ඒ ක්ෂණික උත්තේජක භාවිතා කිරීමට ආරම්භ කර දිනයට වඩා ගොඩාක් ස්වභාවික මට්ටමින් දුර්වල වෙලා තියෙන්නේ. ඉතින් අන්න ඒ වගේ රෝගීන් අපිට බොහොමයක් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා පළවෙනි උපදේශය තමයි මේ වැනි දේවල් වලට තියෙන ක්ෂණික උත්තේජක භාවිතා කරලා ඔබගේ තියෙන මට්ටමත් ස්වභාවිකව නැති කර ගන්නට උත්සාහ කරන්න එපා. නිසි ප්‍රතිකාර වලට යොමු වීමෙන් ඔබට මේ සාර්ථකව සුව කර ගන්න පුළුවන්.